ආයුබෝවන් මගේ ආදරණීය චූටි යාළුවනේ. ඔන්න අදත් සිතුලි කාටුන් අපි ඔයාලා වෙනුවෙන් තවත් හරිම ලස්සන ආදර්ශමත් කතන්දරයක් අරගෙන ආවා. අද අපි කියන්න යන කතාවේ නම තමයි ඉවසීමෙන් ලැබෙන ජයග්‍රහණය. මේ කතාවේ ඉන්නවා හරිම දඟකාර වඳුරු පැටියෙක්. එයාගේ නම චුට්ටා. අනිත් කෙනා තමයි හරිම බුද්ධිමත් බකමූණු මාමා. අපි බලමුද මේ කතාවේ මොකක්ද වෙන්නේ කියලා. ඉස්සර හරිම ලස්සන කැලෑවක් තිබුණා. මේ කැලෑවේ හිටපු චුට්ටා කියන වඳුරු පැටියා හරිම හිතුවක්කාරයි. එයාට හැමදේම ඕනේ උනේ දැන්ම එකපාරම කරන්න. ටිකක්වත් ඉවසීමක් එයාට තිබුණේ නම් නෑ. දවසක් චුට්ටට ලොකු බඩගින්නක් ඇවිල්ලා කෙසෙල් ගෙඩි කන්න හිතුණා. එයා දැක්කා කැලේ කෙළවරේ තියෙන උස කෙහෙල් ගහේ හොඳටම ඉදුණ කෙසෙල් කැනක් තියෙනවා. අනේ මට දැන්ම මේ කෙසෙල් කැන කඩන්න ඕනේ. දැන්ම. චුට්ටා කෑ ගැහුවා. එයා කෙසෙල් ගහට නැග්ගා. හැබැයි ඒ ගහ ටිකක් ලිස්සනවා. එයා උඩට ගියත් ලිස්සලා ආපහු බිමට වැටුණා. ආයෙත් උත්සාහ කළා. ආයෙත් වැටුණා. අයියෝ මේක නම් හරිම අමාරුයි. මට නම් මේක කරන්න බැරි වෙයි. එහෙම කියපු චුට්ටා කේන්තියෙන් කෙසෙල් ගහටත් පයින් ගැහුවා. ඊට පස්සේ බිම වාඩි වෙලා තරහ වෙලා කෙසෙල් කැන දිහා බලාගෙන හිටියා. ඒ වෙලාවේ එතනට ආව බකමූණු මාමා. එයා හරිම ඉවසිලිවන්ත කෙනෙක්. එයා හැම වැඩක්ම කළේ හොඳට හිතලා හිමින් සැරේ අවස්ථාව වෙනකන් ඉඳලා. චුට්ටෝ ඇයි මේ තරහ වෙලා ඉන්නේ? බකමූණු මාමා ඇහුවා. බකමූණු මාමේ මට මේ කෙසෙල් කැන කඩන්න ඕනේ. හැබැයි ගහට නගින්න නම් බෑ. මාව වැටෙනවා. කොච්චර උත්සාහ කළාද ඒත් වැඩක් නෑ මාමේ. චුට්ටා එහෙම කිව්වා. චූටි පුතේ ඔහොම තරහ වෙලා බෑ. හැම වැඩක්ම එකපාර කරන්න බෑ. හොඳ ඉවසීමෙන් ටිකෙන් ටික මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ. බකමූණු මාමා කිව්වා. ඒත් මට දැන්ම මේක කරන්න ඕනේ. ඇයි මට විතරක් මෙච්චර මහන්සි වෙන්න වෙන්නේ? චුට්ටා එහෙම ඇහුවා. බකමූණු මාමා hina වෙලා චුට්ටට මෙහෙම කිව්වා. පොඩ්ඩක් අහන්න. මේ ගහ උසයි තමයි. හැබැයි යා වැටුණ ගමන් අතෑරියා. ටිකක් උඩට නැගලා හෙමින් නඩිය තියන්න. අනිවාර්යෙන් ඔයාට කෙසෙල් කැන ළඟට යන්න පුළුවන්. බකමූණු මාමා චුට්ටට මෙහෙමත් කිව්වා. ජීවිතේ ලොකු දේවල් ඉගෙන ගන්න ඕනි වුණත් නැති වුණත් අපිට ඉවසීමෙන් ඒ දේට මහන්සි වෙන්න ඕනේ. ඉවසීම කියන්නේ ජයග්‍රහණයේ රහස පුතේ. චුට්ටා ටිකක් වෙලා කල්පනා කළා. බකමූණු මාමා කියන දේ හරි කියලා එයාට පස්සේ හිතුණා. හොඳයි බකමූණු මාමේ. මම තව පාරක් උත්සාහ කරනවා. හැබැයි ඉවසීමෙන්. චුට්ටා කිව්වා. මේ පාර චුට්ටා කලින් වගේ හදිසි වුණේ නම් නෑ. එයා කෙහෙල් ගහට නැග්ගේ හරිම හිමින් පරිස්සමින් ඉවසිලිවන්තව අඩිය තියතිය. ගහ ලිස්සද්දී එයා ආයෙත් වැටෙන්න ගියා. හැබැයි එයා අතෑරියේ නම් නෑ. තදින් අල්ලගෙන ආයෙත් ගහ උඩටම ගියා. චුට්ටට කෙසෙල් කැන ළඟට යන්න පුළුවන් වුණා. එයාට හරිම සතුටුයි. කලින් කේන්ති ගිය වෙලාවේ දැනුණට වඩා 10 ගුණයක සතුටක් එයාට දැන් දැනුණා. චුට්ටා කෙහෙල් කන කඩාගෙන පහළට ආවා. එයා කෙසෙල් ගෙඩියක් බකමූණු මාමට දීලා සතුටින් hina වෙලා මෙහෙම කිව්වා. බකමූණු මාමේ මට නම් ගොඩක් සතුටුයි. මට තේරුණා ඉවසීමෙන් මහන්සි වුණොත් අපිට ඕන දෙයක් දිනා ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ දඟකාර චුට්ටා වඳුරු පැටියා ඉවසීමෙන් වැඩ කරන හොඳ පුරුදු තියෙන හොඳ කෙනෙක් බවට පත් වුණා. දැක්කනේ මගේ චූටි යාළුවනේ. දඟකාර චුට්ටා ඉගෙන ගත්ත ලොකු පාඩම. අපිට ඕන දෙයක් හදිස්සියෙන් කරන්න ගියොත් අපිට ඉක්මනට මහන්සි වෙලා කේන්ති ගන්නවා. හැබැයි බකමූණු මාමා කිව්වා වගේ ඉවසීමෙන් ටිකෙන් ටික අපේ වැඩ කටයුතු කරගෙන ගියොත් අන්තිමේදී අපිටත් ලොකු ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන්. ඔයාලත් එහෙම නේද? පාඩම් කරනකොට, සෙල්ලම් කරනකොට, අලුත් දේවල් ඉගෙන ගන්නකොට ටිකක් අමාරුයි වගේ දැනුණත් ඉවසීමෙන් වැඩ කරන්න ඕනේ. හරි එහෙනම් සිතුලි කාටුන් අපි අදට සමුගන්නවා.
මේ වගේ තවත් ලස්සන කතාවක් අරගෙන අපි ආයෙමත් ඉක්මනටම එනවා. ඒ එනකල් ඔයාලා හැමෝම හැමදේම ඉවසන් සතුටින් ඉන්න ඕනේ. අපේ සිතුලි කාටුන් YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා.